සමගාමී සමීකරණ තමයි මේ තියෙන්නේ. මේ සමීකරණ දෙකක් තියෙනවා. එතකොට ඒ වලදී සමීකරණ දෙකක් තියෙනවා. එතකොට මේකෙදී අපිට විසඳන්න අපි හොයන්න ඕනේ x සහ y වල අගයන් ටික. එතකොට කොහොම හරි අපි කරන්න ඕනේ මෙන්න මේ x හරි y හරි තනි කරගන්න ඕනේ. මොකක් හරි ක්‍රමයකින්. එතකොට දැන් අපිට බලන්න මේ 2x ධන y එතකොට 2y ධන 3x ඊට පස්සේ ඒකට සමාන වෙන්න එහෙම තියෙනවා. එතකොට දැන් මම මොකද කරන්න යන්නේ මෙන්න මේ 3 මෙන්න මේ x කියන පද ටික නැති වෙන්න මම එකක් කරගන්නවා. එතකොට ඒකෙදි මම මොකද කරන්නේ දැන් මේකේ බැලලා හරි කියන්නකෝ දැන් මේ x වල තියෙන මේ කියන්නේ කෝඑෆිෂන්ට් ටික කියන්නකෝ කෝඑෆිෂන්ට් ටික කියන්නේ මේ මුලට ඉන්නේ කෙනා. එතකොට මෙන්න මෙයා මෙයයි සමාන වෙලා මේ දෙන්නව අඩු කළොත් මේ දෙන්න කැපිලා යනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි සමාන කරවන්න ඕනේ. ඒ කොහොමද කරන්නේ මේක වැඩි කරලා. එතකොට එක වැඩි කරන්න ඕනේ කීයෙන්ද 3ෙන්. හරිද? එක වැඩි කරොත් 3ෙන් කීයද? 6x 3y සමානයි 30. 30 3y 6x. ඊට පස්සේ අපි දෙක මම දැන් x ට තමයි x සමාන කරවන්න තමයි හදන්නේ. x කේ තියෙන කොෂන්ට් එක. එතකොට දෙක වැඩි කරන්න ඕනේ 2කින්. දෙක වැඩි කරොත් 2කින් 4y 6x ඕ 24යි. හරිද? sorry 24 නෙමෙයි 28යි. හරිද? ඔව් 28ක් ආවා. ඊට පස්සේ බලන්න. හරි. ඔව් 28ක් අපි දැන් හොයාගත්තා. එතකොට මේක අලුත් එකක්. මේක 3 කියලා අපි ගමු. මේක 4 කියලා අපි ගමු. එතකොට දැන් කරන්න තියෙන්නේ 6x කැපෙන විදිහට වැඩක් කරන්න. එහෙනම් අපි කරන්නේ මොකද? 3ෙන් අපි අඩු කරනවා 4. 3ෙන් 4 අඩු කරපුවාම 6x කැපෙනවා. එතකොට 3y වලින් 4y අඩු වෙනවා නේ. එතකොට ඍණ y හැදෙනවා. 3y වලින් 4y අඩු වෙනවා නේ. 3 4ෙන් අඩු වුණාම 30ෙන් 28ක් අඩු කරන්න. 30ෙන් 28ක් අඩු කරපුවම කීයද? 28ට 30 වෙන්න නම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙකයි. ඒ කියන්නේ y කියන්නේ ඍණ 2යි. ඊට පස්සේ දැන් ඔයා ආය අමුතුවෙන් මේක දැන් y වල තියෙන ඒ කියන්නේ y වල තියෙන ඉස්සරහා තියෙන අංකි සමාන කරවන්න කියලා ආයෙ වැඩි කරන්න යන්න එපා. තියෙන එකෙන් මේ මෙන්න මේක ආදේශ කරලා උත්තරේ ගන්න. හරි. y වලට දැන් ඍණ 2කට දාන්න. එතකොට 2x ඍණ 2 මේ මම එක මේ ගත්තේ එක තමයි ගත්තේ 2x තියෙනවා දැන් ඍණ 2ක් තියෙනවා. ඕන් දැන් 10ට සමානයි. එතකොට මේක 12යි. මේක 2x x සමානයි 6. ඔහොම තමයි සමගාමී සමීකරණ විසඳන්නේ. ඔය මේ දෙක තමයි උත්තර.